කෙස් වැවෙන්න ලූණු හොඳයි කියලා ඔයත් අහලා තියෙනවද? සමහර අය ලූණු යුෂ හිසට දානවා. තවත් අය ලූණු කෑමෙන් හිස කෙස් වර්ධනය වේ කියලා විශ්වාස කරනවා. නමුත් මේක ඇත්තටම සත්‍යද? අද අපි ඒකට උත්තර බලමු. පිළිතුර තමයි ඔව්, යම් තාක් දුරකට සත්‍යක් තියෙනවා. ඒ මන්දයත් ලූණු වල සල්ෆර් අඩංගු වෙනවා. සල්ෆර් කියන්නේ කෙරටින් කියන කෙස්වල ප්‍රධාන ප්‍රෝටීනය නිපදවීමට වැදගත් වෙන ද්‍රව්‍යයක්. මෙමගින් හිස කෙස් ශක්තිමත් කරනවා. කෙස් කැඩීම අඩු කරනවා. ඒ වගේම තමයි හිස් කබලේ රුධිර ගමනාගමනය වැඩි කිරීමටත් උපකාරී වෙනවා. ඉතින් ඒ හේතුවෙන් ලූණු මගින් අපගේ හිස කෙස්වල සෞඛ්‍යයට ඉතාමත්ම ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙනවා. සමහර කුඩා අධ්‍යයනවලින් ලූණු යුෂ හිස් කබලට දැමීමෙන් සමහර පුද්ගලයන්ගේ හිස කෙස් නැවත වර්ධනය වීමක් ගැන සඳහන් වෙලා තිබුණත් ඒ පිළිබඳව තවමත් විශාල විද්‍යාත්මක සාක්ෂි ප්‍රමාණවත්ම ලැබිලා නැහැ. ඒ කියන්නේ ඉතින් ලූණු පමණක් හිසට ගැල්වීම කොණ්ඩේ වවා ගන්නට මැජික් සොලියුෂන් එකක් නන් නෙවෙයි. ඔබ ලූණු සත්කාරය කරන්නට පෙර මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්න. සමහර අයගේ හිස කෙස් ලූණු ආලේප කරාට පස්සේ හිස් කබල කැසීමකට ලක් වෙන්න පුළුවන්. සමහර විට රතු වෙන්න පුළුවන්. සමහර අයට මේ ලූණු හිසේ ගැල්වීම ඇලර්ජි වෙන්නත් පුළුවන්. ඒ නිසා මුලින්ම අනියන් ට්‍රීට්මන්ට් එක කරන්න කලින් ස්මෝල් පැච් ටෙස්ට් එකක් කරලා බලන එක වඩාත් හොඳයි. ලූණු කියන්නේ අපගේ හිස කෙස් වැවෙන්න උදව් වෙන දෙයක් වුණත් නමුත් ඉතින් එය 100%ක් සහතික විසඳුමක් නන් නෙවෙයි. හොඳ ආහාර, ප්‍රෝටීන, නිින්ද සහ නිවැරදි හෙයා කෙයා රූටින්ස් අවශ්‍යයි. ඉතින් යාළුවනේ ඔයාලත් ඔයාලගේ කොණ්ඩෙට අනියන් ට්‍රීට්මන්ට් එක try කරලා තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. ඒ වගේම තමයි ඔයාලා මේ වගේ වීඩියෝස් නරඹන්න කැමති නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු. Thank you so much.